සුබ දවසක්, ලස්සන දවසක්, වාසනාවන්ත දවසක්. ඉතින් කොහමද ඔයාලට? අද දවස සුබ වෙන්න ඕනේ, ජය වෙන්න ඕනේ. ඒ වගේම අපි අද දවස වෙනුවෙන් අනාවැකියක් මඟ පෙන්වීමක් ලබා ගන්න හදන්නේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාගේ ආශිර්වාදය. හරි, අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. මෙන්න මේ විදිහ. ඔයාලට අකින්ජ ගේබ්‍රියල්ගේ විශේෂ පණිවිඩයක් තියෙනවා. උදේ දවස හරිම ආදරණීයව පටන් ගන්න ඇති. ඔයාලගේ ජීවිතේ ලොකු බලාපොරොත්තුවක් ගැන ඉඟියක්. ඔයාලා හිතන්නේවත් නැති විදිහකට බලාපොරොත්තු වුණ දේවල් අද දවසේ සිද්ධ වේවි. ඒක හරියට විශ්මයජනක විදිහට. මේක හරි පුදුම විදිහට හරි ලස්සන දේවල් එක්ක ඔයාලා ජීවිතය අද දවස ආරම්භ කරනවා කියන පණිවිඩය ඔන්න ලබා දෙනවා. හරිම ආදරණීය දේවල් ඔයාලට හිතුවේ නැති විදිහට අද දවසේ සිද්ධ වේවි. විශේෂයෙන් ඉෂ්ට දේවතාවන් වහන්සේලාගේ ආශිර්වාදය, උන්වහන්සේලාගේ මඟ පෙන්වීම, උන්වහන්සේලා යම් සංකේත එක්ක ඔයාලට අද දවස ගෙවන විදිහ සමහර දැනුම් දීම් සිද්ධ කරાવી. ඒක ඔයාලා නොහිතන විදිහකට. ඒ වගේම සෝබා දහම් මාතාව අද දවස ඔයාලගේ ජීවිතේට සුවදායී බවක්, ඔයාලගේ ජීවිතේට සුවපත් භාවයක් එකතු කරනවා කියන එකත් ඔන්න පණිවිඩයක් විදිහට ලබා දෙනවා. ඒ වගේම ගොඩ දෙනෙක්ගේ ජීවිතය අද දවස හොඳ පැත්ත, යහපත් දේවල් සිදුවෙන වාතාවරණය වැඩි. එහෙම ඉඩකඩක් තියෙනවා. ඒ වගේම ආධ්‍යාත්මික කටයුතු වලින් ඔයාලා අද දවස ගත කරන් ඉන්නවා නම් ඒ දේවල් වලට අද දවසේ වැඩි කාලයක් යොදවලා තියෙනවා නම් මතක තියාගන්න. එහෙනම් අද දවස ඔයාලට ආශිර්වාද ලත් දිනයක්. ජීවිතේ ඔයාලගේ පවුලේ වෙන්න පුළුවන්, ඔයාලගේ අන්‍යෝන්‍ය අවබෝධයත් එක්ක යන ගමනේ ආදරණීය බව අද දවසේ විශේෂයෙන් කැපී පෙනෙන දවසක්. ඔයාලට බොහෝම ලං වුණාය, සමීප වුණාය අද දවසේ ගොඩක් ඒගොල්ලෝ එක්ක ඉන්න ඉඩකඩ ලැබෙන්න පුළුවන් ගොඩ දෙනෙක්ට. සහ කීප දෙනෙක් විතරක් සමහර පුංචි දේවල් හින්දා පුංචියට හිත රිදව ගන්න තැන් තියෙවි. ඉතින් ඒ දේවල් බොහොම හොඳ විදිහට කල්පනාකරණය කරගන්න. මොකද හැම හොඳ දෙයක් එක්කම අපිට පුළුවන් ඉස්සරහට යන්න. සමහර අපිට පාඩම් ඉගෙන ගන්න හම්බෙන දේවල් පවා අපේ ජීවිතේ හොඳ පැත්තට හරව ගන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් අද දවසේ ඔයාලට විශ්මයජනක දේවල් අනිවාර්යෙන් සිද්ධ වේවි. මේ දේ දුන්න ඒකට උදාහරණයක්. හරි, අපි බලමු. තව කාඩ් පතක්. මේක තවත් ආදරණීය භාවයක් එකතු කරනවා. අද දවසේ ඔයාලගේ ජීවිතයේ ශාස්ත්‍රීයකත්වයේ කියන එක. ඔයාලගේ ජීවිතයේ ලොකු කාලයක් තිස්සේ මොනවා හෝ අඩුපාඩුවක් තිබ්බනම් ඔන්න ඒ අඩුපාඩුව අද දවසේ සමහර විට මග ඇරිලා යන්න පුළුවන්. සමහර විට ඒ අඩුව සම්පූර්ණ වීමේ වැඩි ඉඩ කඩක් තියෙනවා. ඔයාලා මොනවා හරි දෙයක් හින්දා දුක් වුණාද, අනේ මේ දේ මට නෑනේ කියලා. ඒ කියන්නේ ඒක ඔයාලගේ ජීවිතයට ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක්. ඒක ඔන්න අද දවසේ සම්පූර්ණ වෙන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම සතුට කියන එක ඔයාලට අද දවසේ හිතන්නේ නැති විදිහේ, හිතන්නේ නැති පැතිවලින් ලැබෙන්න පුළුවන්. කැම බීම වලින් නම් ඔන්න අද අඩුවක් වෙන්න විදියක් නැහැ. අනේ අද නෑනේ මොනවා හරි විශේෂ දෙයක් කිව්වත් කොහෙන් හරි හම්බ වෙන්න වැඩි ඉඩ කඩක් තියෙනවා. සමහර විට ඔයාලා අද බොහෝ දෙනෙක් එක්ක වැඩි කාලයක් ගත කරන්න පුළුවන්. ඉතින් මේ කාලය ඔයාලගේ ජීවිතයේ සතුට කියන එක වැඩිපුර ඔයාලට ලැබෙන කාලයක්. සහ සමහර රෝග වලින් යම් අයට සුවපත් වීම මේ කාලේ ලැබෙන්න පුළුවන්. එතකොට ආදරණීය ජීවිතය ගත්තත් ආදරණීය ජීවිතය ඔයාලට හොඳ පැත්තට, සතුට පැත්තට සහ ඔය දෙන්න වෙන්න පුළුවන්. සමහර විට විවාහ ජීවිතය වෙන්න පුළුවන්. දුවා දරුවන් මෙන්න මේ කියන හැම පැත්තකින්ම ගත්තත් හැමෝගෙම ජීවිතවල සතුට කියන එක මෙන්න මේ අද දවසේ විශේෂයෙන් කැපිලා පෙනෙන විදිහට වැඩි වර්ධනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඔයාලගේ ඉෂ්ට වෙලා තියෙන යම් අරමුණු බලාපොරොත්තු ගැන ඕන අද දවසේ සමහර විට විශේෂ අය එක්ක කතා බහ කරන්න පුළුවන්. සමහර අය එයාලගේ හීන, එයාලගේ බලාපොරොත්තු අද දවසේ ඔයාලා එක්ක බෙදා ගන්න පුළුවන්. සමහර විට ඔයාලට හම්බෙන කෙනෙක් විශේෂ කෙනෙක්. සමහර විට ඔයාලගේ හීන බලාපොරොත්තු ඉදිරියට කොහොමද ඇදිලා යන්නේ, ජීවිතේ ඉස්සරහට කොහොමද මේ දේවල් ගලපගන්නේ කියන එකත් ගැන ඔයාලා
ඔයාලත් එක්ක ඔයාලගේ ආදරණීය අයත් එක්ක යම් දේවල් බෙදා හදා ගැනීමක් අද දවසේ සිද්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලගේ ඉදිරි කටයුතු වෙනුවෙන් යම් විශේෂ අවස්ථා ශිෂ්‍යත්ව වෙන්න පුළුවන්. එතකොට විදේශ ගමන් සමහර විට උසස් අධ්‍යාපන කටයුතු මේ දවස්වල සිද්ධ වෙන්න පුළුවන්. යම් තරඟ විභාග ওই දේවල් වලට ඔයාලා මුහුණ පානවා වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලින් ඔන්න ඔයාලට හොඳ පැත්තට ඔයාලගේ යහපත් පැත්තට දියුණුව පැත්තට අනාගත සාර්ථකත්වය වෙනුවෙන් යම් ඉඟි පහළ වෙන්න පුළුවන්. සහ ඔයාලට ඔයාලගේ ජීවිතයට වාසි වෙන විදිහට ගොඩාක් දේවල් අද දවසේ සිද්ධ වේවි. හැමදේම හොඳම විදිහට බාර ගන්න. හරි. අපි බලමු තව කාඩ් පතක්. මෙන්න මේක. මොකද කියන්නේ? ඔව්. ඒ වගේම රිලේෂන්. අද දවසේ ඔන්න ඔයාලට තිබ්බනම් යම් කිසි දෙයක්. ඒ කියන්නේ මොනවා හෝ තොරතුරක් දැනගන්න පහුගිය කාලය තුළ මට මේ දේ ගැන දැනගන්න හම්බුණා නම් හොඳයි වගේ දෙයක්. නැත්තම් සමහරට අද දවසේ මොනවා හරි තොරතුරක් අවශ්‍ය වෙලා තිබ්බන යම් දෙයක් ගැන ඔන්න ඒ තොරතුර පවා ඔන්න ඔයාලා හිතන්නේ නැති වෙලාවක ඔයාට අවශ්‍ය දේ අවශ්‍ය විදිහට සමහරට ඊටත් වඩා වැඩි දැනගැනීමේ හැකියාවක් අද දවසේ ලැබෙන්න පුළුවන්. ආකෙන්ජල් ගේබ්‍රියල්ගේ ශක්තිය අද දවසේ වැඩි. ඉතින් මම හිතනවා මාතෘ ශක්තිය, ස්ත්‍රී ශක්තියක් එක්ක යන හින්දා අද දවස සබාදම් මහතාවගේ විශේෂ ආශිර්වාදයක් එක්ක අද දවසේ මේ කහනවල හැමෝටම ලැබෙන්න පුළුවන්. ඉතින් ඉෂ්ට දේවතා ආශිර්වාදය ඔයාලට අද දවසේ විශේෂයෙන් තියෙනවා. අනිවාර්යෙන් හැම මොහොතකම අවට ගැන අවධානයෙන් ඉන්න. මොකද ජීවිතයේ හොඳ දේවල් හොඳ විදිහට සිද්ධ වේවි. ඒ වගේම අපි දන්නවා හොඳ නරක කියන එක හැම වෙලාවම අපවට තියෙන දෙයක් නේ. ජීවිතය හොඳ විදිහට හැමදේම බාරගන්න සූදානම් වෙලා ඉන්න. ඒ වගේම අධ්‍යාත්මික කටයුතු කරන ඔබට නැවතත් පණිවිඩයක් එනවා. අද දවසේ කියන්නේ ඔබේ ඔය අධ්‍යාත්මික ගමන් මාර්ගයේ යම් විශේෂ ඉගෙනුම් කටයුතු ඔබ ඒ සම්බන්ධ මොනවා හරි වැඩිදුර අධ්‍යයනය කරන්න ඕන නම් ඕන අද දවස ඔබට සුවිශේෂී. ඉතින් ඔබ ඒ සඳහා අනිවාර්යෙන් කාලය ගන්න. ජීවිතේ ගොඩක් දේවල් ඉදිරියට ඔබ හිතන්නේ නැති විදිහට ඔබේ ජීවිතේ සාර්ථක වෙන්න පුළුවන්. විශේෂයෙන් අධ්‍යාත්මික කටයුතු ඔබ සිද්ධ කරගෙන යනවා නම් සහ ඒ සම්බන්ධ ඔබ දැඩි ආශාවක් ඇල්මක් තියෙනවා නම් ඔන්න ඔබට ඒ සඳහා අවස්ථාව තියෙනවා. හරි අපි බලමු ඊළඟට අවසාන කාඩ් පත මෙන්න මේක. ඔව් අද දවස ඔබට පුළුවන් ඔබට අවශ්‍ය කෙනෙක්ට උදව් කරන්න. ඒ වගේම ඔබ කැමැත්තෙන් ඉන්නවා නම් සමාජ සේවයට අද දවස ඒ සඳහා විශේෂ දවසක්. ආකෙන්ජල් යුරියල් ඔන්න ඒ පණිවිඩය ඔබට විශේෂයෙන් ලබා දෙනවා. ඉතින් ආදරණීය විදිහට ඔබට මේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම ඔබ දැඩි කැමැත්තෙන් වුණා නම් පහුගිය කාලය තුළ යම්කිසි සමාජ සේවයක් ඒ වගේම යම්කිසි යහපත් කටයුත්තක් සිදු කරන්නට ඔන්න ඒ සඳහා අද දවසේ ඉදිරි දවස් කිහිපය තුළ ඔබට අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ වගේම මේ දවස් කිහිපය කියලා කියන්නේ සමාජ සේවාවන් බොහෝ කටයුතු ඒ සම්බන්ධ කටයුතු ඔබ සිද්ධ කරන කාලවකවානුවක් වෙන්න ඇති. සමහර විට ඔබට අද දවසේ කාට හෝ උදව්වක් විශේෂයෙන් හිතන්නේ නැති කෙනෙක්ට උදව් කරන්න ලැබෙන්න පුළුවන්. විශේෂ අවස්ථා ලැබෙන්න පුළුවන්. සමහර විට තව කෙනෙක් ඔබට උදව්වක් කරන්නත් පුළුවන්. ඔබට අවශ්‍ය කරන යම් දේවල් වෙනුවෙන් සහ අපි හිතන්නේ නැති විදිහකට ඒ අවස්ථාව ඔබට වෙන්නත් පුළුවන්. තව කෙනෙක්ට හෝ කාට හෝ කෙනෙකුට සමහරට පිරිසකට වුණත් ඒ අවස්ථාව ඔබට හෝ අවස්ථාව ලැබෙන්න පුළුවන්. තව කෙනෙක් වෙනුවෙන් බොහොම ආදරණීය විදිහේ උදව් උපකාර අද දවසේදී සිද්ධ කරන්නට. ඉතින් ඔන්න ඔය කියන පණිවිඩ ටික ඒ වගේම මතක තියාගන්න අනිවාර්යෙන් ඔබ අද දවසේ විශේෂයෙන් ඉෂ්ට දේවතාවන් වහන්සේලාගේ ආශිර්වාදය ලැබෙන දිනයක්. ඒ වගේම ජීවිතේ හොඳම විදිහට වැඩ කටයුතු සිද්ධ වෙන දිනයක්. ආදරය මුල් කරගෙන යහපත මුල් කරගෙන විශේෂ කටයුතු සිද්ධ කරන්න ලැබෙන දිනයක් සහ ඔබ නොහිතන යම් දේවල් ඔබට මුහුණ පාන්නට සිදුවන දිනයක්. බොහෝ විට හිතට සතුටුදායක දේවල් සිද්ධ වෙන දිනයක්. ඒ වගේම යම් පින්කම් කටයුතු වලට ඔබට අද දිනයේදී සහභාගී වෙන්න සිදු වේවි. ඉතින් ඒ දේවල් ඔබේ ජීවිතයට හොඳම විදිහට ගලප ගන්න. ඉතින් ඔන්න ඔය කියන දේවල් තමයි අද දවසේ වෙනුවෙන් ඔබට ලබා දෙන්න නියමිත සහ ඒ දේවල් අද දිනේ විශේෂයෙන් ඔයාලගේ ජීවිතවල සිද්ධ වේවි අනිවාර්යෙන්. ඉතින් මේක පොදු කියවීමක්. ඔබට පුළුවන් අදාළ දේවල් ඒ දේවල් ඒ විදිහට සිද්ධ වෙද්දී ඔබට අනිවාර්යෙන් දැනෙයි.
මේ පණිවිඩය මට ලැබුණා කියන එක. ඉතින් අද දවස බොහොම ආදරණීයයි. ඉතින් ඉෂ්ට දේවතාවුන් වහන්සේලාගේ වැඩි ආශිර්වාද ශක්තියක් සහ මේ සුබාදහම් මාතාව අද විශාල වශයෙන් ආශිර්වාද කරන දවසක් මේ ජීවීන්ට. ඒ වගේම ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙන්න ඕනේ. සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණේ ඔබගේ සියලු කටයුතු සාර්ථකත්වයේ සඳහා ලැබෙන්න ඕනේ. හැමදාමත් වගේ ජයෙන් ජයම පතනවා. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි වගේම ගොඩාක් ආදරේ මේ හැමදේම වෙනුවෙන්.